හායි ඉතින් ඔයාලා හැමෝටම කොහමද? ඔන්න අද දෙවනි අපේ වීඩියෝ එකත් එක්ක ඔයාලා දෙකතු වෙන්නේ. ඒ කියන්නේ කප්ටාන් වල ලොකු සයිස් වීඩියෝ එකත් එක්ක. ඉතින් කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඔයත් ඉක්මනින්ම ගිහිල්ලා අපේ channel එකේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක බලන්න. අපි ඒකේ දාලා තියෙනවා අපේ ස්ටොක් එකට අලුතෙන්ම ආපු මෙච්චර කාලයකට ආවේ නැති ඩිසයින් වලින් ආපු ලස්සන කප්ටාන් ගවුම් ගොඩාක් ඩිසයින් එහෙ තියෙනවා. ඉතින් ඕඩර් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් ගිහින් ඕඩර් කරන්න. මොකද මේ ඩිසයින් මාර ෆාස්ටින් මම කලින් එක ආවක් ගෙනාවා. එකක් පීසස් නැති වෙන්න ඉවරුණා. ඉතින් ඒක නිසා දෙවෙනි ස්ටොක් එකත් ඔන්න අරගෙන හිටියනා. ඉතින් ඕඩර් කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ලොකු ප්‍රමාණයක් නෑ 100ක් වගේ ප්‍රමාණයක් ඒකෙන් තිබ්බේ. ඒ වගේම මම දැන් පෙන්නන ඩිසයින් සෙට් එකකින් තියෙන්නේ 100ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අවශ්‍ය කරන කට්ටිය ඉක්මනින් ඕඩර්ස් දාන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් දැන් අපි බලමු මොනවාද අපේ බස්ට් එක 47 45ත් අතර. ඔයාලා දන්නා අපි ගාව තියෙන කප්ටාන් ගවුම් තියෙන්නේ පපුව වටරවුම් ප්‍රමාණය 40 දක්වා. ඒ කියන්නේ 20 ගණන් අඩුවම ගණන් වල ඉඳන් 40 දක්වා සහ 40 සිට 45 දක්වා කියලා සයිස් දෙකකින්. ඒ කියන්නේ ලොකු සයිස්. දැන් මම පෙන්නන්නේ 40ත් 45ත් අතර ලොකු සයිස්. ඉතින් දැන් මේ කිව්වට පැහැදිලි නැති කෙනෙක් ඉන්නා නම් මම මේ කියන්නේ ඔයාලගේ මෙහි බස්ට් එක වටේ පපුව වට ප්‍රමාණය 40ත් 45ත් අතර. ඉතින් අපි ගාව තියෙන්නේ දැන් මේ වීඩියෝ එක කලින් පළවෙනි වතාවට බලන කෙනෙක් නම් ඔයා මේ පෙන්න තියෙනවානේ ඔයාලට. මෙන්න මේක තමයි ඩිසයින් එක. ඉස්සරහෙන් පටියක් තියෙනවා. පිටිපස්සෙනොත් පටි දෙකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන බලන්න මාරම ලස්සනයි ඩිසයින් ටික. හරිම ලස්සන අන්කොමන් ඩිසයින් ටිකක්. ඉතින් කොහෙන්වත් ලේසියෙන් ඔයාලට ගන්න ලැබෙන්නේ නැති මාරම ලස්සන ඩිසයින් ටිකක්. ඉතින් ඔන්න මැටීරියල් එක විස්කෝස්. ආයි අහන්න එපා. මැටීරියල් එක විස්කෝස්. බස්ට් එක 40ත් 45ත් අතර කට්ටියට ඔන්න මේක අඳින්න පුළුවන්. ඒ වගේම මුලින්ම කියනවා ඔයාලට අවශ්‍ය කරන ඩිසයින් තියෙනවා නම්, ඒ කියන්නේ දැන් මම මේ පෙන්නනේ වලින් ඔයාලට අවශ්‍ය කරන ඩිසයින් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අපේ WhatsApp එකට දාන්න. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ඩිසයින් වලින් කියලා. හැබැයි දැකලා ටික දවසක් ගිහින් ඉල්ලන්න එපා. මොකද මේ පෙන්නනේ ඒවා ඉක්මනින් ඉවර වෙනවා. ඔන්න මම මේ පාරේ නම් තියෙන ඩිසයින් ටික ඔක්කොම අරගෙන ආවා. දෙක තුනක් වගේ තමයි නැත්තේ. ඒ තියෙන දෙක තුනෙන් සමහර ඒවා වලින් තියෙන එක දෙක තුනයි. ඒක නිසා තමයි ගෙනාවේ නැත්තේ. තේරුම නැති හන්ද ඉතින් මේ බලන්න මාරම ලස්සනයි. මෙන්න මේකත් කලින් ගෙනාපු සෙට් එකේ සුංගාදි වරුණා. වීඩියෝ එක දාලා පැයක්වත් තිබ්බේ නැහැ මේ ඩිසයින් එක. ඔන්න ඒකේ මේ පාරක් තියෙනවා. හැබැයි මේකේ පාරක් තියෙන්නේ ටිකයි. බස්ට් එක 40ට වැඩි අයට කියන්නේ පපුව වටරවුම් ප්‍රමාණය. එහෙම නැත්නම් ආදින බ්‍රා සයිස් 40ත් 45ත් අතර. ඉතින් මෙන්න මේ ලස්සන කැස්ටර් පැටව වෙන එක තියෙනවා රෝස පාට. ඉතින් ඔයාලා ආස කලර්ස් වලින් මේ පාර ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් ඇහි තියෙනවා. ඉතින් ඔයාලට බිස්නස් එකක් විදිහට පටන් ගන්න උනා මේකෙන් තොග විදිහට 6ක් අරගන්න පුළුවන්. ඔයාලට 6ක් අරගෙන තොග මිලට ඔයාලට පුළුවන් ඔයාට කියලා ප්‍රොෆිට් එකක් තියාගෙන මේක පටන් ගන්න බිස්නස් එකක් විදිහට. මොකද මේ කප්ටාන් ගවුම් කඩේක අනිවාර්යෙන් විකිනෙන්න රුපියල් 800 තමයි අඩුම. 800ට වැඩි මිසක් අඩු නෑ. අඩුම විකිනෙන්නෙත් 800. ඉතින් 520යි අපේ තොග මිල වෙන්නේ මේ කප්ටාන් ගවුම්. ඉතින් 520ක තොග මිලට අපේ මේව අරගෙන ඔයාට පුළුවන් රුපියල් 800කට අඩුම විකුණුවත් ඔයාට තියෙනවා රුපියල් 280ක්. ඉතින් 10ක් ඕඩර් කරලා ගෙන්නගෙන ඒ 10 විකුණගත්තා ඔයාට තියෙනවා රුපියල් 2600ක්. ඉතින් ගෙදරට වෙලා ඉන්න ගමන් මේ වීඩියෝ එක ඔයා බලන්නේ වයසක කෙනෙක් නම් ඔයා ගෙදරට වෙලා නම් ඉන්නේ. මං ගාව ඉන්නවා ඒ වගේ ගොඩාක් අය කියන්නේ මගේ යටතේ වැඩ කරන අය නෙමෙයි. මේ වීඩියෝස් බලලම එයාලට හිතිලා එයාලා ඒ වගේ දේවල් පටන් ගත්තා. එහෙම නැත්නම් හස්බන්ඩ් අසනීප වෙලා. ඒක නිසා කොහෙටවත් යන්න විදිහක් නැහැ. ඒ ඉන්න ගමන් ගෙදරට වෙලා කරන්න දෙයක් හොයපු කට්ටියට ඉතින් ඔන්න හොඳ ජොබ් එක කවුරු හරි කෙනෙක්ව බලාගෙන එහෙම නැත්නම් ළමයි බලාගෙන ගෙදර ඉන්න අම්මා කෙනෙක් නම් ඔයත් ඔන්න ඔයාටත් පුළුවන් සුළු මුදලකින්. සුළු මුදලයි කියන්නේ රුපියල් 5000ක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ 5000ට හරියන්න. එහෙම නැත්නම් ඔයාට මේකේ 6ක් ගන්න පුළුවන්. පළවෙනි වතාව try කරලා බලන්න කියලා. ඔයාට පුළුවන් මේකේ 6ක් ගන්න. 6ක් ගත්ත කෙනා ඔයාටත් අඳින්න පුළුවන් නේ. අවශ්‍ය නම් මොකද ගෙවල් වලට කප්ටාන් කියන එක ඕනම ලේඩි කෙනෙක් අඳින දෙයක්. එහෙමත් පිරිසක් තමයි නැත්තේ. කප්ටාන් ගවුම් ඉතින් බලන්න හරිම ලස්සනයි. ඇඟටත් මානම සනීපයි. ඉතින් කලින් කිව්වා වගේම අවශ්‍ය කරන ඩිසයින් ළමයි ස්ක්‍රීන්ෂොට් ගහලා අනිවාර්යෙන් මට දාන්න. මොකද ඔයාලා එහෙම දැම්මොත් මට ලේසි ඔයාලට ඉක්මනින්ම රිප්ලයි දාන්න. එහෙම නැත්නම් ඔයාලට ආපහු මේව බලන්න ඕනි කිව්වොත් මට එහෙම පෙන්වන්න විදිහක් නැහැ. මොකද එහෙම මට වෙලාවක් නැහැ එකින් එක දාන්න. අනික
එහෙම ෆොටෝස් අරන් තියාගෙන තේරුම් නැහැ. මොකද මම මේ දැන් මේ ටික ෆොටෝස් ගත්තොත් මම මේ ෆොටෝස් ගන්න ටික තියෙන්නේ නැහැ දවසක්වත්. එතකොට මට ඒ කාලේ අපරාධ ඊට වඩා එහෙම නැත්තම් ඔයාලා කිව්වොත් ලස්සන පාට හයකින් යවන්න කියලා මට ඒ විදිහට බලලා යවන්නත් පුළුවන්. මොකද ඔයා බිස්නස් එකකට නම් මේක ගන්නෙ. බිස්නස් එකකට හෝ ඔයාට අඳින්න නම් ගන්නෙ. ඔයාට ඒ බිස්නස් එක කෙරුණොත්. ඒ කියන්නේ මං ඊවන 6 ලස්සන 6ක් ඔයාට ඉවලා ඔයාට ඒ බිස්නස් එක කෙරුණොත් ඔයා ඊළඟ පාර 6ක් නෙමෙයි අනිවාර්යෙන් 10ක් ගන්නවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඒක මටත් වාසීනේ. ඒක මටත් හොඳයි. ඔයාලගේ බිස්නස් වැඩි වෙනවා කියන්නේ මගේ බිස්නස් වැඩි වුණා හා සමානයි. ඉතින් ඒ නිසා මම කොහොමත් අඩුවෙන් يعني කැත ඩිසයින් වලට එවන්නේ නැහැ. ලස්සන ඩිසයින් තමයි එවන්නේ. මොකද ඔයාලා මම ඒ වෙලේ දෙකකින් සතුට වෙනවා නම් ඔයාලා ඊළඟ වතාවෙත් ඕඩර්ස් දානවා. ඉතින් ඒ නිසා කොහොමත් කැතේ වණන් එවන්නේ නැහැ. ඒක නම් මතක තියාගන්න. ඉතින් ඔයාලා ලස්සන ඩිසයින් වලින් ඔයාට කැමති විදිහට ඔයා මට ඔයා විස්තරයක් කිව්වොත් හිතන්නකෝ ඔයා කියනවා මට ලස්සන කලර්ෆුල් ඒවා එවන්න. එහෙම නැත්නම් මට තද පාට වැඩියෙන් ටිකක් එවන්න. එහෙම නැත්නම් මට රතු පාට එපා, මට කහ පාට එපා කිව්වොත් ඒ එපා කියන පාටවල් දාන්නේ නැහැ. තද පාටවල් දාන්න කිව්වොත් අපි ලා පාටවල් දාන්නේ. කලර්ෆුල් ඒවා එවන්න කිව්වොත් මං එවන්නේ ගොඩක් වෙලාවට මං ආස විදිහ. මොකද මං අත කලර්ෆුල් ඒවා ලස්සන පාටවල වල තියෙන ඒවා. හැබැයි ගොඩක් වෙලාවට ගෘහණියන්ට නම් අවශ්‍යම වෙන්නේ තද පාට ඒවා මෙන්න මේ වගේ පාටවල. මොකද කුණු ගේ වුණත් පේන්නේ නැති නිසා. ඉතින් මම මේ පෙන්නපු ඔක්කොගෙම ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේක නම් අපි ගාව කලිනුත් තිබ්බ ඩිසයින් එකක්. දැන් මම කලින් පෙන්නපු ගොඩාක් ඒවා නම් අපි ගාව තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා ඕන කට්ටිය ඕඩර්ස් දාන මෙන්න මේකෙනොත් ලොකු ප්‍රමාණයක් නැහැ. 3ක් වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. තව ටිකක් තියෙනවා. තව තියෙනවා. දැන් නම් මහන්සිත වගේ කියවලන. මැටීරියල් විස්කෝස් ආයමත් කියනවා. දැන් මම තොග විදිහට කිව්වා කියලා තොග විදිහටම ගන්න ඕනේ කියන එකක් නැහැ. ඔයාලට පුළුවන් සිල්ලර විදිහට ගන්න. හැබැයි සිල්ලර විදිහට ගන්නවා නම් රුපියල් 650ක් වෙනවා එකක මිල. 650ක් වෙනවා එකක මිල. ඉතින් රුපියල් 650 ඔයාලට ගැටලුවක් නැත්නම් එකක් වුණත් ගන්න පුළුවන්. ඒ වගේම කිලෝ එකක් වෙන්නේ කිලෝ එකක් බර පාර්සල් එකක් වෙන්නේ රුපියල් 450යි අපේ. එතකොට කප්ටාන් ගවුම් 6යි ඩිලිවරි වාට වෙන්නේ රුපියල් 3570ක් විතරයි. ඒක ඔයාලට පුළුවන් 6ක් මුලින් අරගෙන ඕඩර් කරලා බලන්න රුපියල් 3570යි කියන්නේ. ඔයා ඒ රුපියල් 3570 වියදම් කරොත් ඔයාට අනිවාර්යයෙන් මේ රුපියල් 3570 ආයෙ ලැබෙන්නේ රුපියල් 2600 නෙමෙයි සමා වෙන්නේ 1400කට වැඩි ප්‍රොෆිට් එකකින්. අපි අවම හිතමු 1500යි කියලා. ඔයාට රුපියල් 1500ක විතර ප්‍රොෆිට් එකක් ලැබෙනවා අනිවාර්යෙන්. ඒ 3000 ගාන වියදම් කරොත් ඒ වගේම අර වියදම් කරපු 3000 ගානත් ඔයාට අපිට ලැබෙනවා. ඔයා ඒක වියදම් ඒ කියන්නේ විකුණුවට පස්සේ. ඉතින් ඒ විදිහට ඔයාගෙම කියලා පුංචියට බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න කැමති නම් ගෙදර ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා කැමති නම් පහලින් තියෙන අපේ WhatsApp නම්බර එකට ඔයාට ඕන කරන ඒවා ටික ස්ක්‍රීන්ෂොට් ගහලා දාන්න. ඉතින් ඉක්මනින්ම අපි ඔයාලට එවන්න. ඒ වගේම බැංක් ඩිපොසිට්, ඔන්ලයින් ට්‍රාන්සින්, කැෂ් ඔන් ඩිලිවරි කියන තුනම අපේ තියෙනවා. හැබැයි කැෂ් ඔන් ඩිලිවරි වල අපේ රූල්ස් තියෙනවා. කැෂ් ඔන් ඩිලිවරි දෙන්නේ සීමිත ප්‍රමාණයකට විතරයි. හේතුව තමයි ගොඩක් ඉන්නේ බොරු කරන අය, එවන්න කියලා ගන්න නැති කට්ටිය. ඉතින් ඒ වගේ පාර්සල් කිහිපයක්ම තියෙනවා. 5කට වැඩි තියෙනවා තව කඩන්න. මම ඉක්මනින් මේව කඩන්නේ වීඩියෝ එකකදීමයි. ඒ ඩීටේල්ස් කියලාමයි මම මේ කට්ටියට කතා කරලා තාම අහලවත් නැහැ. ඇයි රිටර්න් කරේ කියලා. ඒකටත් වෙලාවක් නැහැ. ඇයි එහෙම කරේ කියලා අහන්නවත් මේ මොකද ඔයාලගේ මැසේජ් වලට රිප්ලයි එක දාන එක තමයි ප්‍රධාන දේ. ඒක නිසා ඉතින් එහෙනම් ඕඩර් එකක් දාන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පහලින් තියෙන WhatsApp නම්බර එකට අපිට ඉක්මනින් මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා.